අද නම් මම ගෙනාවේ මම හවස පාඩම් කරන vlog එකක්. ඇත්තටම පාඩම් කරනවා කිව්වට මේක මගේ assignment එකක් කරන vlog එකක් තමයි. ඉතින් මේක ඔයාලටත් වැදගත් වෙයි කියලා මම හිතුවා වීඩියෝ එකක් කරන්න. ඉස්සරවම මම මේ work from home කරන්නේ. ඒකත් එක්ක මම වැඩ කරලා ඉවර වෙලා හොඳට නාගත්තා. නාලා ඉවර වෙලා දැන් ඔය ක්‍රීම් ටිකක් එහෙම ගාලා මේ ලෑස්ති වෙන්නේ. මම කිරියකකුත් හදාගත්තා. මේ ඒකත් බීලම වැඩ පටන් ගන්නවා කියලා හිතුවා. එතකොට අර හොඳට රිෆ්‍රෙෂින් වෙලානේ. ඒකත් එක්ක මම මේ ගාෆිල්ඩුත් බැලුවා කිරියක බොන ගමන්. එහෙම්මම මට එහෙම්මම ඊට පස්සේ මේ නිදිමතක් ආවා. ඒකත් එක්ක නිදාගත්තා. මේ ආයි පැය දෙකකින් විතර තමයි ඔය වැඩ ආයි පටන් ගන්න ගත්තේ. ඔහොම වෙනවනේ ඉතින් අපිට වැඩ කරන්න ගියාම නේද. දැන් ඔය මම බලනවා මොනවාද ඉතින් මේ කරන්න තියෙන්නේ කියලා. ඉස්සරවම දැන් අපි පාඩම් කරන්න පටන් ගද්දි අපි හොඳම දේ තමයි මේ to do list එකක් වගේ හදාගන්න එක. එතකොට අපිට අයිඩියා එකක් තියෙනවානේ අපි මේ දවසේ මෙච්චරක් දේවල් කරනවා කියලා. එතකොට අපිට අර බෝරින් වෙන්නෙත් නෑ. අපි ඒ කියන්නේ goal එකක් හදාගෙන තියෙන්නේ මේ දවසේ මෙච්චරක් දේවල් කරනවා. අපි මේක complete කරන්න ඕනි කියලා. එතකොට අපිට ඒ කියන්නේ එපා නොවී පාඩම් කරන්න නැත්නම් අධ්‍යාපන වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් මාත් දැන් ඔය මේ විදිහට හදලා ඉවර වෙලා දැන් බලනවා මේ Google එකේ search කරලා මට details එහෙම ගන්න පුළුවන්ද කියලා මගේ assignment එකට අදාළව. මේක econ assignment එකක්. ඒකත් එක්ක ඉතින් මේ Google එකෙන් ගොඩාක් details ගන්න පුළුවන්නේ. ඒක නිසා ඉතින් මේ දැන් මම ඔය කොලේක ලියා ගන්නවා. ඔයාලට පහසු විදිහට ඒ කියන්නේ කොලේක හරි නැත්නම් ඔයාලගේ ෆෝන් එක යූස් කරලා හරි මේ දේ කරගන්න පුළුවන්. අර ඒ කියන්නේ ස්කෙච් එකක් හදාගන්නවා වගේ එහෙම කරලා මේ කරන්න පුළුවන්. ඉතින් අපි පාඩම් කරන්න ගත්තාම නැත්තම් ඒක බෝරින් වෙනවා එක දිගට කරගෙන යනකොට. දැන් එක දිගට කරගෙන යනකොට බෝරින් වෙන එකට තව කරන්න පුළුවන් අපිට අර බ්‍රේක්ස් අරගෙන 5 minutes වගේ බ්‍රේක්ස් අරගෙන එහෙම කරන්න පුළුවන්. හැබැයි එතකොට ෆෝන් එක ඒ වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් යූස් කරන්න නැතුව පුළුවන් තරම් ඒ කියන්නේ ගෙදර අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා එහෙම නැත්තම් වතුර ටිකක් බීලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ඔයාලට. දැන් මම ඔතන කියන්නේ අපිට assignment එක දීලා ගොඩක් දවස් වෙනවා සර්. ඒ වුණාට අපි ඕනම දෙයක් අන්තිම මොහොතේ බලන්නේ. එතකොට වෙන්නේ ඒකෙන් වැඩ ගොඩ ගැහෙනවා. අනවශ්‍ය ලෙස අපේ මනසට ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. දැන් මටත් ඕක තමයි වෙලා තියෙන්නේ. මම හිතුවා මේක ලේසි කියලා. හැබැයි ලේසි නෑ. ගොඩක් කරුණු හොයන්න ඕනි. මොකද econ assignment එකක්. එතකොට දැන් ලංකාවේ තියෙන තත්ත්වය ගැන තමයි අහන්නේ. ඉතින් මම ඔය ලියලිය කරනවා. ඉතින් මේ දැන් අපිට වැඩක් දුන්නාම අර ටයිම් එක තියෙනවා කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි ඒ දවසේම ඒ කියන්නේ දුන්නු දවසේ ඉඳන්ම ටික ටික හරි කරන්න ගන්න ඕන. ඕක තමයි අපි පාඩම් කරන එකටත් කරන්න ඕනේ. මොකද දැන් අපිට ක්ලාස් වල නෝට්ස් දෙනවා සර්ලා ඊට පස්සේ ස්කූල් එකේ ඒ වගේ වැඩ දෙනවනේ. එතකොට අපි ඔහේ නිකන් ඉන්නවා පාඩම් කරන්න නැතුව ඒ දවසේ දෙන ටික. ඊට පස්සේ අපිට එක්සෑම් එකට ගියාම වෙන්නේ එක්සෑම් ලඟ වුණාම අපි පණ දාගෙන එක දවසෙන් ඔක්කොම ටික පාඩම් කරන්න බලනවා. ඒ ක්‍රමයේ සාර්ථක වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් එදාට දෙන දේ එදාට බලා ගන්න ඕනේ. ඒ ක්‍රමේ නම් ගොඩාක් සාර්ථකයි. මොකද දැන් එදාට දෙන දේ එදාට බලා ගන්නවා කියන්නේ එදා දවසේ අපි ඉස්කෝලේ හරි නැත්නම් ක්ලාස් එකේ හරි ඒක ඉගෙනගෙන තියෙන. ඒතකොට අපේ මොලේ මතකයි ටික. ඉතින් ඒකත් එක්ක අර මේ ආය බලද්දි හොඳටම මතක් වෙනවනේ. එහෙම බලලා ඒ කියන්නේ එදාට දෙන දේ එදාට කරලා ආයෙත් තව දවස් දෙක තුනකින් ආයෙක බලන්න ඕනේ. එහෙම තමයි අපි පාඩම් කරනකොට කරන්න ඕනි. නැත්තම් වෙන්නේ මේ නිකම්ම අපේ මතකෙන් අපි මොනවද ඉගෙන ගත්තේ කියන එක නැති වෙලා යන එක. මොකද අපි ගෙවන්නේ හරි සංකීර්ණ ජීවිතයක්. ඒ සංකීර්ණ ජීවිතය තුළ මේ අපි දැන් ඉගෙන ගන්න දේවල් එකපාරක් අපේ මනසට කාවද්දලා මදි. ඒක අපේ මනසට හුරු කරගන්න ඕනේ. එහෙම හුරු කරගන්න නම් අපිට අපි ඉගෙනගත්තු අලුත් දේ ඉගෙනගත්තු දවසේම ආයෙ පාරක් බලන්න ඕනේ. ඒකෙන් අපේ මනසේ අර කාවද්දලා තියෙන ප්‍රමාණය තවත් හොඳටම වැඩි වෙනවා. ඒකත් එක්ක ඉතින් මේ දැන් ඔය මම assignment එක කරනවා. ඉතින් බලා කරනවා. මගේ keyboard එක වැඩ කරන්නේ නැතුවත් ගියා lap එකේ. මේ ඉතින් ඒකත් එක්ක අර මේ ස්ක්‍රීන් කීබෝඩ් එක දාලා කරන්නේ හරි අමාරුයි ටයිප් කරන්න එහෙම ගියාම. ඉතින් මං
චූටි බ්‍රේක් එහෙම ගන්නවා ඔය අතරතුර. මොකද එක දිගට කරගෙන යන්න බෑ. අත් දෙකක් රිදෙනවා. හොඳටම ඔය රිසර්ච් ආටිකල් එහෙම හොයනවා මම. මේ ඊට පස්සේ අම්මා කිරිබත් හදලා තිබ්බා. මම ඒකත් කෑවා. කාලා ඉවර වෙලා මං හිතුවේ මේ වතුර ටිකක් එහෙම බීලා රීෆ්‍රෙෂ් වෙන්න ආයෙත් සැරයක්. මොකද නැත්තම් ආය මේ දාඩිය පිටින් ඕවා කරන්න ගියාම මේ හරියන්නේ නැහැ නේ. එතකොට නිකන් එපා වෙනවා වගේ බෝරින්. ඒකත් එක්ක ආයෙ මම ඇඟ හොදලා ඊට පස්සේ මේ පටන් ගන්නවා කියලා හිතුවා. එතකොට කෝකත් හොඳයිනේ. දැන් ඔය මං ඇඟ හොදලා ආවා මේ ආයෙ වැඩ පටන් ගන්න. ඉතින් මේ දැන් මං හදාගත්තු ස්කෙච් එකට කරන්න තමයි ප්ලෑන් කරන්නේ. මොකද සර් දීපු ස්කෙච් එකයි මගේ ස්කෙච් එකේ චූටි වෙනස්කම් තියෙනවා. ඒ වුණාට දැන් ටයිම් මදි. ඉතින් අර අපි දේවල් කරන්න ටයිම් එක තියෙනවා කියලා හිතාගෙන හිටියට අන්තිම මොහොතේ කරන්න ගත්තාම ඔහොම දේවල් වෙනවා. අපි වැඩක් කරනකොට ඉතින් ඒකත් එක්ක කල් තියෙනවා නම් කලින් ඉඳන්ම හරිම සැලසුමට වැඩ කරොත් අපිට ඒ කියන්නේ සාර්ථක ලෙස අපේ ජයග්‍රහණ වලට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් හොඳට ඒ කියන්නේ පාඩම් කරන දේවල් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕනි නම් අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා.